සුබ දවසක් කියලා හැමෝම පිළිගන්නවා. අදත් මගේ YouTube channel එකට. ඉතින් අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා ගාව තියෙන මේ වගේ subwoofer speaker සාමාන්‍යයෙන් පිච්චිච්ච ඇති ඔයාලා ගාව. පිච්චිච්ච subwoofer speaker කියන ඔයාලා කරන වැඩ නිසාම තමයි මේව පිච්චෙන්නේ. සාමාන්‍ය ලේසියෙන් පිච්චෙන speaker එකක් නෙමෙයි මේක. ඉතින් මේ ස්පීකර් එකක් පිච්චුනාම කොහොමද අපි හදාගන්න කියලා. සාමාන්‍යයෙන් ඉතින් මේ වගේ ස්පීකර් එකක් පිච්චිච්චාම මේකේ වොයිස් කොයිල් එක කියලා එකක් තියෙනවා. ඒ වොයිස් කොයිල් එක තමයි පිච්චෙන්නේ. ඉතින් ඒ වොයිස් කොයිල් එක අපිට ඕන නම් ඔතා ගන්න පුළුවන්. ඔතලා දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් ඔතලා දාන්න ගියොත් ඒක හැමෝටම කරන්න බැරි වැඩක්. ඒ නිසා මම කියලා තියෙන කඩේ තියෙන සාමාන්‍ය හුඟක් ස්පීකර් වලට කඩේ වොයිස් කොයිල් එක ගන්න තියෙනවා. ඉතින් ඒක හොඳයි. ඉතින් මේ ඒ කොයිල් එක ඉතින් ඒ කොයිල් එක දාලා මාත් රිපෙයාර් කරලා තියෙනවා කිහිපයක්ම කිසිම ගැටලුවක් ඇවිල්ලා නැහැ. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ ස්පීකර් එක වොයිස් කොයිල් එක පිච්චිච්චාම මේක නිවැරදිව අලුතෙන් වොයිස් කොයිල් එකක් ගෙනත් දාලා රිපෙයාර් කරගන්න කියලා. ඔයා මේ කාට හරි කියලා මේ ස්පීකර් එකක් හදන්න ගියොත් එහෙම සාමාන්‍යයෙන් 3500ක් වගේ මුදලක් යයි රිපෙයාර් කරන්න. ඊට අඩු මුදලකට Tamanටම පුළුවන් තමන්ගේ ස්පීකර් එක රිපෙයාර් කරගන්න. හරි. ඉතින් ඒකට මුලින්ම අපි කරන්න ඕනේ මෙන්න මේ විදිහට පේපර් කටර් තලයක් හදාගෙන මුලින්ම මම මේක ගලවගෙන තියෙන්නේ. මම ඉතින් ගලවපු හැටි ඔයාලට කියන්නම්. මුලින්ම ඊට පස්සේ මේක උඩට ටිනර් ටිකක් දාගෙන චුට්ට ටිනර් දාලා හිමීට මේ වගේ තනක් ඔහොම පළුදු කරලා හිමීට චුට්ට පේපර් කටර් තලේ ඇතුළු කරන්න. වැඩි ඇතුළට යවන්න එපා. පොඩි ප්‍රමාණයක් මේ වගේ ප්‍රමාණයක් ඇතුළට යවන්න පේපර් කටර් තලේ ස්පීකරේ. ඊට පස්සේ මේක වටේට ටිනර් දාන ගමන් චුට්ට දාලා මේක පොඩ්ඩ කපලා වටේටම කපාගෙන ගිහම ඔයාලට මේ ඩස්ට් කැප් එක ගලවලා අහක් කරගන්න පුළුවන්. ඉතින් මම ඩස්ට් කැප් එක ගලවලා අහක් කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන තමයි ඔයාලගේ වොයිස් කොයිල් එක දෙන්නේ. දැන් මේකේ තිබ්බ වොයිස් කොයිල් එක මෙන්න මේක. ඉතින් මේක පිච්චෙන්න එකම හේතුව තමයි දැන් මේ වගේ ස්පීකර් එක සාමාන්‍යයෙන් පෝම්ස් කොයිල් දෙක ඩබල් කොයිල් තියෙන්නේ. ඉතින් මේක පාවිච්චි කරපු එකන තනි කොයිල් එකකින් දුවලා තියෙනවා. ඩබල් කොයිල් වෙන ස්පීකර් එක තනි කොයිල් එකෙන් දුවපුවාම වෙන්නේ එක පැත්තක් රත් වෙච්චාම ගැලවෙනවා. මේක ඇලුමිනියම් කොලයක් තියෙන. ඉතින් ඊට පස්සේ අලුතෙන් වොයිස් කොයිල් එකක් දාන්න වෙනවා. ඉතින් මම මේ විදිහට සම්පූර්ණයෙන්ම මේ කොයිල් එක ගලවලා අහක් කරලා දෙනවා. ඉතින් මේ කොයිල් එක ගලවන්න බොහොම ලේසි. මෙන්න මෙතන තියෙන ගම් එක ඔයාලට මෙන්න මේ වගේ පොඩි බවුත්තයක් අරගෙන මේ පරණ බවුත් එකක් ඔයාලට පුළුවන් මෙන්න මේ ගම් එක මෙහෙම බවුත් එකේ උණු කරගෙන හූරගෙන යන මේක හීරෙනවා. මේ හීට් එකට මේ ගම් එක හීරෙනවා. මේ බවුත් එකෙන් අපිට ගම් එක හූරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාලට මේ වොයිස් කොයිල් එක ගිහින් සාමාන්‍ය ඔය ස්පීකර් බඩු ගන්න තියෙන පිටකොටු වෙනන් තියෙනවා කඩ ගිහිල්ලා පෙන්නපුවාම මෙන්න මේ ඊට සමාන වොයිස් කොයිල් එකක් කඩෙන් ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලා බලන්න ඕනේ මේ අභ්‍යන්තරයේ තියෙන විස්කම්බයයි මේ පිට විස්කම්බය සහ මේ කොයිල් එකේ උස. කියන්නේ අභ්‍යන්තරයේ තියෙන විස්කම්බයයි මේ පිට කොයිල් එකේ සම්පූර්ණ විස්කම්බය සහ මේ කොයිල් එකේ උස. ඉතින් ඒක බලා ගන්න ඕනේ. සාමාන්‍ය ඉතින් ඒක බලලා ඔයාලා කඩේට දුන්නාම එයාලා ඒක බලලා දෙනවා. නැත්නම් ඔයාලටත් මේක මේ විදිහට බලා ගන්න පුළුවන් ඒ සයිස් එක හරිද නැද්ද කියලා. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ මෙන්න මේ උස දැන් මේකේ උස අඩුයි. මේ කොයිල් ලෙහිලා තියෙන්නේ. සාමාන්‍ය මේ JOD ස්පීකර් වලට වගේ ගොක් කොයිල් ගන්න තියෙනවා කඩේ. ඉතින් දැන් ඔයාලා ගත්තාම මේ කොයිල් එක දැන් මේක ඇතුළට මෙහෙම දාන්න බෑ. හරි. ඉතින් අපි මේක දාන්න පුළුවන් වෙන්න මෙන්න මේ ගම් ටික අහක් කරලා හදා ගන්න ඕනේ. ඊට කලින් මෙන්න මෙතනින් ඇතුළට ඩස්ට් එක යන්න පුළුවන්. දැන් මේක හූරද්දි ඒ ඩස්ට් එක යන්න පුළුවන් නිසා අපි කරන්නේ මෙන්න මේ මාස්කින් ටේප් එකක් අරගෙන මේ විදිහට මාස්කින් ටේප් එකක් අරගෙන මේක ඇතුලේ ඔන්න ඔය විදිහට අලව ගන්නවා මේ ඩස්ට් එක යන්නේ නැති වෙන්න. ඔන්න ඔය ආකාරයට
ස්පීකරේ අපි අලව ගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා කිසිම දෂ්ට එකක් යන්නේ නැහැ. අපි අර වොයිස් කොයිල් එක දුවන්නේ මේ මැග්නට් එක මත තමයි. සාමාන්‍යයෙන් මේ වොයිස් කොයිල් එකක් ස්ථාපනය කරද්දී මේක සම්පූර්ණයෙන්ම මේ මැග්නට් එකේ තීරුව ඔයාලට පේනවනේ. මේක ඇතුළට යවන්නේ නැහැ. ඒකේ කුඩා ප්‍රමාණයක් මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් ඉතුරු කරගන්න. ඒ ප්‍රමාණය ඔයාලට මේ සාමාන්‍ය පරණ කොයිල් එකේ දැන් මේ කොයිල් එකක් ගත්තාම මෙන්න මෙතන ඔයාලට පොඩි පේනවා කොයිල් ඔතපු තියෙන ප්‍රමාණය. ඒ ප්‍රමාණයත් එක්ක පරණ කොයිල් එකේ ඔයාලා හිතා ගන්න ඕනේ කොච්චර ප්‍රමාණයක් මේක උඩට ඉස්සිලා තියෙන්න ඕනයිද කියලා. ඉතින් මේ සාමාන්‍ය මෙන්න මේ වගේ පොඩි කොයිල් වට 4-5ක් වගේ මේකේ තියෙන ඒ වගේ මේ මැග්නට් එකේ මේ දාරෙන් චුට්ටක් උඩ තියෙන මේ කියන්නේ. හිතන්න මෙන්න මේක කියලා තුන් බහින්න ඕනේ ඇතුළට මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් මේ ගාන වගේ පොඩි ප්‍රමාණයක් උඩ ඉස්සෙන්න තියන්න ඕනේ වට 4-5. මම සාමාන්‍ය වොයිස් කොයිල් එකක් ඇතුළට දාද්දී ඒ ක්‍රමයේ කරන්න ඕන. ඉතින් නොය ආකාරයට තියලා අපි දැන් මේකේ මෙන්න මේ ගම් ටික අහක් කරලා මේක හදා ගන්න ඕනේ වොයිස් කොයිල් එක. වොයිස් කොයිල් එක දාන්න පුළුවන් වෙන දැන් මේ වොයිස් කොයිල් එක මෙහෙම යන්නේ නැහැ. ඒකට දැම්මට වෙයි. කියන්නේ මේක වදිනවා. අර ගම් එකේ වදින නිසා වොයිස් කොයිල් එක ඇතුළට යන්නේ නැහැ. ඉතින් අපි දැන් ඒක හදාගමු. මම මුලින්ම මේ වගේ බවුත් එකකින් චුට්ටක් මේ තියෙන ගම් තව තියෙනවා ඒක හූරලා හක් කරගන්නවා. ඔයාලට පුළුවන් මේ වගේ පේපර් කටර් එකක් හරි දාලා මේ කට හදාගන්න නිවැරදිව ගම් ටික හක් කරලා. ඒක දැන් මෙහෙම හූරද්දී මේක ඇතුළට මේ ඩස්ට් ටික වැටෙනවා. ඒකට තමයි අපි අර කොළ ගහගත්තේ. ප්‍රවේශම කරගන්න ඕනේ සාමාන්‍ය මේ J audio ස්පීකර් වල මේ කොලේ උණු වෙන්නේ නැහැ. දැන් ඔයාලා ගලවන ස්පීකරේ සමහරට මේ කොලේ උණු වෙනවා නම් මෙතන ගම් ටික ප්‍රවේශමෙන් ගලව ගන්න ඕනේ. බවුත් එකකින් වත් කරන්න යන්න එපා. කොලේ උණු වෙනවා නම්. උණු වෙන්නේ නැත්තම් ඉතින් කිසි ගැටලුවක් නැහැ. මේ J audio ස්පීකර් නම් උණු වෙන්නේ නැහැ. ඔය විදිහට ෂේප් එකේ ප්‍රවේශයෙන් මේක උරුලා හක් කරගන්න ඕනේ. මේ වැඩිපුර තියෙන ග්‍රෑම් ටික. හරිද ඔයාලට විස්තරේ තේරෙනවා ඇති. ඔයාලා මෙන්න මේ ගම් පෞත්‍රි රත් කරපුවාම හීරෙනවා. ඒ විදිහට මේක චුට්ට චුට්ට කරගන්න ඕනි වැඩ. ඔයාලා ප්‍රවේශයෙන් වැඩේ කරගන්න. කරගෙන යද්දි වැඩේ තේරෙනවා. දැන් මේ සංවල ගම් රත් කර පොඩ අඩු කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. හරි. මේ පේපර් කටර් එකෙන් තලෙන් හිමීට හූරලා හරි මම මේක වැඩේ කරගෙන එන්න වීඩියෝ එකෙන් දැන් ඔයාලට විස්තරේ කොහොමද කරන්න කියලා තේරෙනවා ඇති. ඉතින් ඒ විදිහට ප්‍රවේශයෙන් මේක හාර ගන්න ඕනේ මේ කොයිල් එක. ගෑවි නොගෑවි ඇතුළට යන විදිහට වෙන්න මෙතනින්. මොකද කොයිල් එක තැලෙන්නේ නැතුව අපි යවා ගන්න ඕනේ. සාමාන්‍ය කොලයක් මේ වොයිස් කෝන් එක ගහන්නේ යවන්නේ මේ පැත්තේ. දැන් අපි මෙතනින් තමයි මේක ඇතුල් කරන්න හදන්නේ. එතකොට දැන් මේක හදද්දී එයාලා මේ පැත්තේ යවල නිසා මේ පැත්තේ බටේ චූටි දැන් මේ පැත්තේ ලෙවල් එකට තමයි මෙතන තියෙන්නේ. නමුත් අපි චූට්ටක් මේක ලොකු කරගන්න ඕනේ. දැන් අපි මේ පැත්තෙන් තමයි කොයිල් එකම දාන්නේ. ඒක චුට්ටක් ලොකු කරගන්න ඕනේ. එතකොට අපිට පහසුයි මේ කොයිල් එක මේකට ඇතුල් කරගන්න.
හරි දැන් මං හිමීට වැඩේ කරගෙන වීඩියෝ එකෙන් එන්න. හරි හොඳයි මම දැන් මේක සම්පූර්ණයෙන්ම මේ වටේ ගම් තිබ්බ ඔක්කොම ගම් ටික සුද්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මම කරන්නේ ලෝවර් එකක් ආධාරයෙන් අපි ඒ කරපු දස් ටික දැන් මේ කොළ තාම මම ගලවලා නැහැ. මේ දස් ටික සම්පූර්ණ ඇතුලේ තියෙන දස් ටික යවා ගන්න ඕනේ. මේ ඇතුලේ තියෙන දස් හොඳට බලන්න මේක ඇතුලේ තව දස් ටික ඉතුරු වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ අනතුරු අපි කරන්නේ මෙන්න මේකේ මේ අලවපු කොළ ටික එකින් එක ප්‍රවේශයෙන් ගලවා ගන්න ඕනේ. මෙන්න මේ මාස්කින් ටේප් ඔක්කොම ටික සම්පූර්ණයෙන් ප්‍රවේශයෙන් ගලවා ගන්න මේ විදිහට. හරි ඔය විදිහට ගලව ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ කොලේ ගැනීමකට ඔයාලට කියන්නේ මේ වැඩේට ඔයාලට එක්ස්රේ කොල ගන්නත් පුළුවන්. දැන් මේ කොලේ එක්ස්රේ කොල හුඟක් අයට හොයාගන්න අමාරුයි. දැන් මේකට කියන්නේ අපි මිලිනෙක්ස් පේපර් එක කියලා. සයිස් 8 මිලිනෙක්ස් පේපර් එක. මේක සාමාන්‍යයෙන් ওই කොයිල් කම්බි ගන්න කඩවල බහුලව ගන්න තියෙනවා. මේ පේපර් එක ලොකු ගානකුත් නැහැ. 100ක 150ක් වෙන්නේ අඩි 2 3ක්. ඉතින් ඒ වගේ කොලයක් ගන්න අඩියක් විතර තිබ්බනම් හොඳටම ඇති. ඉතින් මේකට මිල්නැක්ස් කොලය කියන්නේ සයිස් 8 මිල්නැක්ස් කොලය. ඉතින් අපි කරන්නේ මුලින්ම මේ මිල්නැක්ස් කොලේ කෑල්ලකින් මේ වගේ චූටි පටි කෑල්ලක් මුලින්ම කපා ගන්න ඕනේ. චුට්ටක් වීඩියෝ එක චුට්ටක් දිග් ගැස්සේ මොකද මුලින් ඉඳන් කියලා දෙන්න ඕනේ හින්දා මම ඒකයි අර මුල් පීකරේ ගලවපු කෑල්ල කරේත් නැත්තේ. මොකද අනිත් කාරණේ තමයි මේ මම වොයිස් කොයිල් එක ගේන්න යන්න ඕනි පරණ එක අරයි යන්න ඕනි ඒක පෙන්නන්න. ඉතින් මේ වගේ මිල්නැස් කොල කෑල්ලක් සහ මාස්කින් ටේප් කෑල්ලක් මේ විදිහට අරගෙන මේ විදිහට තියලා අපිට පුළුවන් දෙකට මැදින් නමා ගන්න මේ මිල්නැස් කොල කෑල්ල. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වොයිස් කොයිල් එකේ වහින මෙන්න මේක ඇතුළට මේක ප්‍රවේශයෙන් ඇතුල් කරලා මේ විදිහට ඇතුලේ තියෙන ඩස්ට් එක මලකඩ කුණු ඔක්කොම ඉවතට ගන්න පුළුවන්. මේ විදිහට 3-4 පාරක් කොළ දාලා කරන්න මේ විදිහට ඩස්ට් එක වගේ තියෙනවා නම් සේම යකඩ කෑලි පරණ කොයිල් එකේ ගැලවිච්ච ගම් කෑලි ඔක්කොම මේ විදිහට ඉතින් මම මේ කරන ක්‍රමවේදී දෝෂ තියෙනවා නම් ඔයාලට යටින් කමෙන්ට් කරන්න පුළුවන්. දැන් ඔය ස්පීකර් ඔතනයි මේක බලනවා නම් අනිත් අයටත් දැනගන්න පුළුවන්. එයාලා කැමති නැත්තම් කියන්නේ එකත් ගැටලුවක් නැහැ. මම මේ කරන ක්‍රමවේදයට මමත් ස්පීකර් කිහිපයක් හදලා දීලා තියෙනවා. නමුත් ගැටලුව ආවේ නැහැ. මේ ස්පීකර් එක ගත්තේ හැමෝම ගාව මේ ස්පීකරේ ගෙවල් වල තියෙනවනේ මේ J audio ස්පීකර් හැමෝම පාවිච්චි කරන ස්පීකර් යන නිසා තමයි මේ ස්පීකරේ මම ගත්තේ. ඔයාලට කියලා දෙන්න නැත්තම්
ලොකු ස්පීකරයක් ගන්න තිබ්බා මේ වැඩේට. ඉතින් ඔය විදියට හරි. ඊට පස්සේ අපි කරන්නේ වොයිස් කොයිල් එක අපි බැලන්ස් කරන්න ඕනේ. මම ඔයාලට කිව්වා වොයිස් කොයිල් එක තාමක ප්‍රමාණයක් උඩට එන්න නැහැ කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් මේකේ ෆෑන් එකේ ලකුණු කරගමු වොයිස් කොයිල් එක මේ පැත්තේ තියෙන ප්‍රමාණය දැන් අපිට අභ්‍යන්තරයෙන් ඒක පේන්නේ නැහැ. අභ්‍යන්තරයෙන් පේන්නේ නැති නිසා එළියෙන් මෙහෙම සලකුණු කිහිපයක් දාගන්නවා වොයිස් කොයිල් එක ඇතුලේ තියෙන ප්‍රමාණය දැන් අපිට මෙහෙම මැනගන්න පුළුවන්. කරේ ආධාරයෙන් උම් මැනගෙන අල්ලලා අභ්‍යන්තරයෙන් ඒ තියෙන ප්‍රමාණය අපි මෙන්න මේ විදියට සලකුණු කරගන්නවා. මොකද පොඩි ප්‍රමාණයක් වොයිස් කොයිල් එක උඩට එන්න ඕනි පොටවල් 2-3ක් එන්න ඕන ප්‍රමාණය මම මෙහෙම ලකුණු කරගෙන තියෙනවා මෙතන. මේ වගේ චූටි ප්‍රමාණයක් එන්න මෙන්න මේ යකඩ තියෙනවනේ මේ යකඩ ලෙවල් නේ තියෙන්නේ. මේ මැද යකඩයට වඩා චූටි ප්‍රමාණයක් මෙන්න මෙහෙම වොයිස් කොයිල් එක චුට්ටක් උඩින් තියෙන්න ඕනේ. ඒක තමයි ලකුණු කරගත්තා. ඊට පස්සේ අපි වොයිස් කොයිල් එක මේකට බස්ස ගන්න පුළුවන්. දැන් මේ කොයිල් කම්බි තියෙනවා දෙකක්. ඉතින් මේ දෙක මේ ටර්මිනල්ස් එහෙම මම ඔක්කොම සුද්ධ කරන් තියෙන්නේ මේ. ඉස්සෙල්ලාම සුද්ධ කරන් තිබ්බේ නැහැ. ඒ ටර්මිනල් වලට සමපාත වෙන්න මෙහෙම ඇතුළට දා ගන්න ඕනේ අපි. වොයිස් කොයිල් එක ඔය නිකන් නිදහසේ බහිනවා. ඊට පස්සේ මේක වොයිස් කොයිල් එක නිදහසේ ඇතුළට බහිනවා. ඊට පස්සේ අපි අර ලකුණු කරගත්තේ දැන් ඔයාලට පේනවා මේ කොයිල් එක තියෙන්නේ චූට්ටක් උඩින් මම තියෙන කොයිල් එකේ ධාරය මම ලකුණු කරගෙන තියෙනවා. ඉතින් ඒ විදිහට දෙපැත්තෙන් පොඩ්ඩක් උඩින් තමයි කොයිල් එක තියෙන්නේ. හරි. ඊට මේක සමහර විට ඇතහැරුණොත් අතුලටම ගිහින් හිර වෙන්න පුළුවන්. ඒ නිසා අපි කරන්නේ පොඩි ටේප් එකකින් හරි මේක රඳවා ගන්න ඕනේ. මේක වොයිස් කොයිල් එක හිර කර ගන්නකම්. හරි. ඊට පස්සේ අපි මේ මිල්නෙක්ස් කොළ වලින් කෑලි කපලා අපිට පුළුවන් මේ වොයිස් කොයිල් එක පල්ලෙහාට බහින්න නැති වෙන්න මේක හිර කරගන්න. හරි. මේ විදිහට හරි. දැන් මම මේ විදිහට වොයිස් කොයිල් එක බැලන්ස් කරගෙන තියෙනවා. මේ විදිහට මිල්නෙක්ස් කොලයකින් කෑල්ලක් කපලා මේ කොයිල් කම්බි දෙක අපිට අවශ්‍ය පැත්තට එන්න තියලා ප්‍රවේශයෙන් වොයිස් කොයිල් එක බැලන්ස් කර ගැනීම සිද්ධ කරලා තියෙනවා.
හරි ඔයාලා ඉතින් මේ විදිහට වොයිස් කොයිල් එක බැලන්ස් කර ගැනීම සිද්ධ කරන්න. දැන් මෙතන අර ඇතුලේ ගහපු ඩොට් එක පේන්නේ නැහැ නේ. ඒක නිවැරදි විදිහට තියලා මෙන්න මෙහින් මම මේ ෆෑන් එකකින් ඉරක් ඇඳගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ. එතකොට ඒ ලෙවල් එකට තිබ්බහම තමයි වොයිස් කොයිල් එක බැලන්ස් වෙන්නේ. දැන් ඊට පස්සේ පොඩි වැඩක් කරන්න තියෙනවා. ඒක මම ඔයාලට ඊළඟට කියලා දෙන්නම්. හරි ඊළඟට ඔයාලා බලන්න ඕනි මෙන්න මේ තැන් වල දැන් අපි අර ගම් ටික හුරගත්තාම සිදුරු තියෙන්න පුළුවන් පොඩි කුඩා සිදුරු ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්නේ සිදුරු ලොකුවට තියෙනවා නම් සාමාන්‍ය ගානට චූටි සිදුරු තියෙන්නේ දැන් මේකේ නම් වොයිස් කොයිල් එක ගෑවි නොගෑවි යනවා. දැන් එතකොට ඒ සිදුරු වලට අපි දැන් ගම් දැම්මොත් මේ ගම් මේ සිදුරෙන් අස්සට ගිහිල්ලා වොයිස් කොයිල් එක දිගේ පෙරෙන්න ගන්නවා. දැන් මේ JD ස්පීකර් වල තමයි මේ ප්‍රශ්නේ ඉන්නේ. අනිත් ස්පීකර් වල නම් වොයිස් කොයිල් එක පොඩි. මේකේ මේ වොයිස් කොයිල් එක ලොකු ඝනකමයි. ඒක අපිට මෙතන හාරන්න සිද්ධ වෙනවා මේ කොයිල් එක ප්‍රවේශමෙන් කැඩෙන්නේ නැති වෙන්නේ ඇතුළට යවා ගන්න. ඉතින් එහෙම කරපුවාම තමයි මෙතන මේ සිදුර එන්නේ. එතකොට අපි කරන්න ඕනේ දැන් දෙවෙනි පාර මේක වොයිස් කොයිල් එක දාද්දි ඔය ගැටලුව එන්නේ නැහැ. දැන් මේක හදාගන්න තියෙන්නේ අපි. ඊපස්සේ අපි මේ ටිෂු කොලයක් හරි අරගෙන ටිෂු කොලම ගන්න හේතුව තමයි මේකට අපේ ගම් මේ උනන්න නිසා ටිෂු කොල හොඳයි. මෙන්න මේ සිදුරු වලට මෙහෙම පොඩි කෑලි අරගෙන ඉර කරගන්න ඕනේ. මොකද ගම් ඇතුළට බහින් නැති වෙන්න ප්‍රවේශමෙන් උගව තද කරන්නේ නැතුව නෝමල් ප්‍රමාණයට ටිෂු කොල කෑලි හිර කරන්න ඕනේ වටේට. ඒක හිර කරන්න හේතුව දැන් ටිෂු කොලේ ගම් වලින් පෙඟිච්චාම ඒකත් හොඳට ගල් වෙලා ඇලවිලා හිටිනවා. අනිත් එක තමයි ගම් මේ චූටි සිදුරකින්වත් අභ්‍යන්තරයට බහින්නේ නැහැ. එහෙන් බැස්සොත් මේ වොයිස් කොයිල් එක ඇලවෙන්න පුළුවන් අපේ ස්පීකරේ. මේ ප්‍රශ්නේ එන්නේ මේ JD ස්පීකර් එකේ තමයි. මොකද අර කොයිල් එකේ ප්‍රමාණය වැඩිනේ. ඒතර කොයිල් එක ප්‍රවේශයෙන් අපි ඇතුළට බස ගන්නත් ඕනේ. ඒ වටේ ඉතුරු වෙන සිදුර අඩු කර ගන්නත් ඕනේ. තමයි ඉතින් ප්‍රමාණය. එහෙම නැත්තම් මේක වටේනුත් එක්ක ගලවලා ගන්න. සමහර විට එහෙම ගලවන්න ගිය කෙනෙක් අතේ මේ කොළ ඉරිවිලා අන්තිමට ස්පීකරේ විනාශ වෙන්න පුළුවන්. මේ පහසුම විදිය තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඒ විදිහට එඩිය තද කරන්න බෑ බොහොම ප්‍රවේශයෙන්. මේ තැන් වල අවුලක් නැහැ. ඒ තැන් වල ගම්ලීක් වීමක් සිද්ධ වෙන්නේ ගානට වගේනේ තියෙන්නේ. එතකොට ඒ තැන් වලට මේ චූටි ටිෂු කෑල්ලක් තමයි රෝල් කරලා ගන්න ඕනේ ඔය විදිහට. අනිත් එක ටිෂු කොලේ දාපුවම හොඳට වොයිස් කොයිල් එකයි ෆෝන් එක අතර සම්බන්ධතාවත් වැඩි වෙනවා. මේ විදිහට ටිෂු කොලේ බොහොම ප්‍රවේශයෙන් මේ ටිෂු කොල වටේට දා ගන්න ඕනේ. හරි ඊට පස්සේ දැන් අපි මේකට ගම් දාගන්න මම නම් ඉපික්ස් දාන්නේ. මොකද ඉපික්ස් ගම් එක හොඳට ටිෂු කොල වලට උනනවා. මීට වඩා වෙනස් ගම්යක් කවුරු හරි පාවිච්චි කරනවා නම් ඒකත් කියන්න. අනිත් අයටත් දැනගන්න පුළුවන්. මම ඉපික්ස් දාන්න හේතුව ටිෂු කොලේට
පිපික්ස් එක උන්නවා. නමුත් ටිකක් වෙලා යනවා පිපික්ස් එක වේලෙන්න. අනිත් කාරණේ තමයි පිපික්ස් එක වොයිස් කොයිල් එකේ ප්‍රශ්නයක් වුණොත් හොට් ගන් එකකින් හරි පිපික්ස් ගම් එක රත් කරපුවාම ගම් එක ටක් ගාලා ගලවා ගන්න පුළුවන්. ඒකට රත් කරපුවාම කියන්නේ රත් කරපුවාම ගැලවෙන්නේ නැහැ. නමුත් අපිට හොඳට රත් කරලා මේ හූරන්න පුළුවන් මේ ගම් එකේ පිපික්ස් එක. ඉතින් බලමු දැන් පිපික්ස් ගම් එක දාලා මොනවා හරි ඩබල් ගම් එකක් ඔයාලට කැමති ගම් එකක් දාගන්න පුළුවන්. හරි මේ තියෙන පිපික්ස් ගම් එක. ඉතින් මම කරන්නේ කක්කාරි භාජනයක් අරගෙන මේවට සමාන ප්‍රමාණයක් ගම් එකෙන් දාලා පොඩ්ඩ ඔයාලා දිය කරගන්න මේ ගම් එක. මොකද වැඩි ප්‍රමාණයක් දිය කරගන්න යන්න එපා. මේ ගම් එක අපතේ යන නිසා හරි මේ විදිහට මේ ගම් පොඩි ප්‍රමාණයක් අරගෙන මේ විදිහට හොඳට මේ දෙකට මික්ස් කර ගැනීම සිද්ධ කරනවා. මික්ස් කළා හිටක්කම් මේක ස්පීකරයට ප්‍රවේශයෙන් ස්පීකරේ අරගෙන බොම් ප්‍රවේශයෙන් මේ අදාළ ස්ථානයේ විතරක් තැවරීම සිද්ධ කරන්න ඕනේ. මහ ප්‍රමාණයක් ගන්න යන්න එපා. පොඩි ප්‍රමාණයක් මේ විදිහට අරගෙන චුට්ට වටේට ගාවලා යනවා. මේ විදිහට චුට්ටකින් මේ ගම එක තම මොලොක් වෙනවා. ඒ කියන්නේ දියාරු ගතිය වැඩි වෙනවා. එතකොට තමයි පල්ලෙහාට ගලන්න බලන්නේ. ඉතින් මේ චුට්ටක් වෙලා මේක මේ අතට තියලා අපි ස්පීකරේ අනිත් අතට හරවන්න ඕනේ. එතකොට ගම එක පල්ලෙහාට ගලන එක නැති වෙනවා. ඒ විදිහට ගම් එක හොඳට ස්පීකරේ වටේට දාගන්න ඕන. පැය කාලක් විතර ඊට පස්සේ මේ ස්පීකරේ මේ අතට හරවලා තියලා පැය කාලක් විතර ගම් ටික මෙවච්චාන් ටොට අනිත් පැත්තට හරවලා පැය කාලක් තියන්න ආයි මේ අතට හරවලා පැය කාලක් තියන්නේ. එහෙම මාරු කරලා මේක වේලෙනකන් ඉන්න ඕනි. වේලිච්චාම තමයි අපි මේක චෙක් කරලා බලලා මේ කොයිල් එහෙම පාස්ස ගැනීම සිද්ධ කරන්නේ. අපි දැන් මේක කොහොම වේලෙන්න තියලා තියමු. මොකද වෙන්නේ කියලා බලන්න.
හරි අපි දැන් ස්පීකරේ දාපු ගම් එක හොඳට වේලිලා තියෙනවා කිසිම ගැටලුවක් නැතුව. ඊට පස්සේ අපි ආනිත් ගන්න ඒකට මට කියන්න බැරි වුණා මෙන්න මේක මෙහෙම ඔතලා මේ ගාන වගේ තියෙන කපා ගන්න ඕනි මෙන්න මෙහෙම. ඒක සමාන වෙන්න එතකොට පොඩි සිදුරක් තිබ්බට ගැටලුවක් නැහැ මෙන්න මේ වගේ. ඔන්න වගේ චූටි සිදුරක් තිබ්බට ඉතින් ඒක මෙහෙම යවද්දි අර වොයිස් කොයිල් එකත් එක්කම යවන්න ඕනි. මොකද වොයිස් කොයිල් එකේ කොයිල් එකත් එක්කම අහුවෙන්නේ. මම මේ පරණ වොයිස් කොයිල් එකෙන් පෙන්නන්නම් මෙන්න මේක කොහොම දාපුවාම මේ මෙහෙම කොයිල් එක එතකොට මේ හරිය වගේනේ තියෙන්නේ කොයිල් එක කොහොම. මම කොයිල් එක මේ හරිය වගේ තියෙන්නේ. අපිට දාගමු දැන් මේකේ නම් හැඩේ හිටින්නේ නැහැ මොකද මේක සවුත් වෙලා නිසා. මෙහෙම ගාන්ට තියෙන්නේ මේක පොලේ. එතකොට වෙන්න මෙහෙම තියාගෙන දෙකම තමයි මේක ඇතුළට මේ යවලා හිර කරගන්න ඕනේ. නැත්නම් ඔයාලා මේක මේ මම මේක දාලා තියෙද්දි වෙන්න මේ හරියක් විතර දාලා කියලා හිතයි. මගක් විතර දාලා කියලා හිතයි. මගක් නෙමෙයි මේ සම්පූර්ණ කොයිල් එකේම මේ කොලෙත් බහින්න ඕනේ. එතකොට තමයි වොයිස් කොයිල් එක බැලන්ස් වෙන්නේ. නැත්නම් මේක ඇලෙව්වෙන් පාර මෙහෙම වදින්න ගන්නවා. දැන් මේක වදින්නේ කිසි අවුලක් නැතුව නිදහසේ උඩ පහළ යනවා. මේ විදිහට. ඉතින් කොහොම කරද්දි මේක වදිනවා වගේ ඔයාලට දැනුනොත් අනිවාර්යෙන් ආයේ තේරුම් ගන්න ආයේ ගලවලා හදන්න වෙනවා. දැන් මේක වදින්නේ හොඳට ඉහළ පහළ යන වොයිස් කොයිල් එක. ඉතින් එහෙම නැත්තම් මෙහෙම පටි කෑලි මේ වගේ පොඩි පටි කෑලි කපලා පටි කෑලි හතරක් මෙහෙම හතර පැත්තට ගහ ගන්න පුළුවන්. ඒකෝට වොයිස් කොයිල් එක හොඳට හිර වෙනවා. හරි ඊළඟට අපි කරන්න ඕනේ මෙන්න මේ කොහොම තියෙද්දි අපි ඩස් කැප් එක වහන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. පොඩි අවුලක් තියෙනවා මේක වදින්නේ. කියන්නේ කොයිල් එක ටිකක් උසයි. එහෙම වුණොත් කතුරකින් මේ වැඩි කොයිල් එකේ වැඩි කොටස් ටික මේ උඩ දැන් මේ කාඩ් එකේ වදිනවා. දැන් මේකේ ඩස් කැප් එක ඔහොම එන එකක් නම් අවුලක් නැහැ. යටි යතට එන ඩස් කැප් එකක් නේ තියෙන්නේ. එතකොට අපි මේක ප්‍රවේශයෙන් මේ වටේ ටික කපලා එක ගන්නට හදා ගන්න ඕනේ. හරි අපිට පේනවා දැන් මම මේ වොයිස් කොයිල් එක සම්පූර්ණයෙන්ම උස ටික හක් කරලා තියෙන්නේ. දැන් අපි මේක ওই විදිහට දාලා අලවා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ මේ කොයිල් කම්බි ටික සුද්ධ කරගෙන මෙන්න මේ පේපර් කටර් එකක් ආධාරයෙන් ඔන්න ඔහොම උරා ගැනීම සිද්ධ කරනවා. උරාගෙන මේ අදාළ කම්බියට තියලා පාස් ගන්න ඕනේ. හරි. හරි මම මේ විදිහට අපේ ස්පීකරේ සම්පූර්ණයෙන්ම ඔතලා ඉවර කරා. ඒකල්ල මම මේ විදිහට සබ්වූෆර් රෑම්ප් එකකින් මේක ඉන්පුට් එක ගහලා තියෙනවා 8 ohm දීලා තියෙන්නේ. මේ විදිහට තමයි 8 ohm ගහන්නේ. සමහරු මේක දැන් සාමාන්‍යයෙන් මේ ස්පීකරේ පිච් වෙන්න හේතුව ෆෝම්ස් එක කොයිල් එකකින් දුවලා තියෙනවා. එතකොට පැත්තකට රත් වෙලා තමයි මම හිතන්නේ කොයිල් එක ගැලවිලා තියෙන්නේ. දැන් කොයිල් දෙකෙන්ම දුවන්නේ 8 ohms කරලා. මේක 2 ohms ගහන්න බෑ මේ ඇම්ප් එකට. මේ දෙක පැරලල් කරලා ඒ කියන්නේ දන්නේ නැත්නම්
කමෙන්ට් එකක් දාන්න කියලා දෙන්නම් කොහොමද 2 ohms ෆෝම්ස් ගන්න කියලා මේ ස්පීකරේ මේක ෆෝම්ස් කොහොමද දුවන්න බෑ 2 ohms තමයි මේ ස්පීකරේ දුවන්න පුළුවන් 2 ohms සහ 8 ohms මම දැනට දුවන්නේ 8 ohms මේ ස්පීකර් එක ෆෝම්ස් දුවනවා නම් මේ සබ්වූෆර් ඇම්ප්ලිෆයර්ස් දෙකකින් මේකට දෙන්න ඕනේ ඉතින් එහෙම දුන්නාම තමයි මේක දුවන්න පුළුවන් හරි අපි චෙක් කරලා බලමු ස්පීකර් එක මේ වල සද්ද අවුලක් වගේ ඇහි මේ මේසේ තියෙන බඩු ටික හෙලවෙනවා හරි ඉතින් අපේ ස්පීකර් රිපෙයාර් කරන වැඩි සාර්ථකයි. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් ඔයාලා දැනුමක් ගත්තා නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. පුළුවන් නම් යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරලා දෙන්න මට. ඉතින් හොඳයි වීඩියෝ එකකින් දැනුමක් ගත්තා කියලා හිතනවා නම් channel එක subscribe කරගෙන යන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන තුරු හැමෝටම සුබ දවසක්. මගේ වීඩියෝ එක බලුවට හැමෝටම බොහොම ස්තුතියි.